අපි දැනගමු channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. කොච්චර බියර් බිව්වත් හදන විදිය දැකලා නැහැ නේද? අද බලමුද ඒක? මගේ මේ පළවෙනි වීඩියෝස් ටික වැරද්දක් තියෙනවා නම් සමා වෙන්න. මොකක් හරි වැරද්දක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ ටික හදාගෙන වීඩියෝස් හදාගෙන යන්න පුළුවන් මට. වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් අපි යමුද වීඩියෝ එකට? බියර් නිෂ්පාදනය කිරීම යනු මූලික පියවර කිහිපයකින් සමන්විත ක්‍රියාවලියකි. නිවසේදී හෝ කර්මාන්ත ශාලාවකදී බියර් සෑදීමට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය 4ක් තිබෙනවා. 1. බාර්ලි, වතුර, හෝප්ස් සහ ඊස්ට්. බියර් සාදන ආකාරය පිළිවෙලට මෙන්න මෙහෙමයි. පළමුව බාර්ලි ධාන්‍ය උණු වතුරේ සෙල්සියස් අංශක 65 70ක් පමණ පැයක් පමණ පොඟවනු ලබනවා. මෙහිදී බාර්ලි වල ඇති පිෂ්ඨය සීනි බවට පත්වේ. මෙය පැණි රස දියරය වර්ට් ලෙස හඳුන්වයි. ඉන්පසු එම වර්ට් දියරය වෙන් කරගෙන හොඳින් තම්බනු ලැබේ. එම අවස්ථාවේදී හෝප්ස් එකතු කරයි. හෝප්ස් මගින් බියර් වල ආවේනික තිත්ත රස සහ සුවඳ ලබා දෙයි. තැම්බුම් දියරය ඉතා ඉක්මනින් නිවා ගත යුතුය. ඉන්පසු එය පැසවීමේ භාජනයකට දමා ඊස්ට් එකතු කරනු ලබයි. මෙය වැදගත්ම පියවරයි. සති 1ක් හෝ 2ක් පමණ කාලයක් ඊස්ට් මගින් දියරේ ඇති සීනි, ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරයි. පැසවීම අවසන් වූ පසු බියර් බෝතල් වලට පුරවනු ලැබේ. තවත් දින කිහිපයක් තැබූ විට බියර් වල ස්වභාවිකම ගෑස් කාබනේෂන් ඇති වී පානය කිරීමට සුදුසු තත්ත්වයට පත්වේ. බියර් නිෂ්පාදනය කිරීමේදී පිරිසිදුකම ඉතාම වැදගත් වේ. නැතහොත් අහිතකර බැක්ටීරියා නිසා බියර් එක නරක් විය හැකියි. එසේම ශ්‍රී ලංකාවේ නීතියට අනුව බලපත්‍රයකින් තොරව මත්පැන් නිෂ්පාදනය කිරීම තහනම් වේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරගෙන සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න එහෙනම්.